කට්ටිය එන්නකෝ. අද පැනල් ප්ලේයර්ස්ලා දෙන්නෙක් ගැන විස්තර සම්පූර්ණයෙන්ම එළියට දාන්න තියෙනවා ප්‍රූෆ් එකම. පැනල් ප්ලේයර්ස්ලා දෙන්නෙක්. ඉතින් කියන්න දුකයි දෙන්නම අපේ සඳු මල්ලිගේ කලින් ගිල්ඩ් එකේ හිටපු දෙන්නෙක්. TDM බෙනා සහ TDM S4K. මේ S4K කාර්යයා මේ ළඟදිත් මගේ ලයිව් එකට රින් ගන්න ආවා මට හොඳට මතකයි. අයියද මල්ලිද කියාගෙන. හරිද? හොඳට ප්‍රූෆ් තියෙනවා. සඳු මල්ලිට මේවා කතා කරලා කියන්න ඕනේ. දැන් මං හිතන්නේ ඒ TDM එකෙන් අයින් වෙච්චි ඒ සෙට් එකම දැන් පැනල් බෙදාගෙන යනවා. එයාලා මාරු කරගෙන යනවා. හරිද? මම මේ කාටවත් අපහාස කරනව නෙමෙයි ප්‍රූෆ් එක කතා කරන්නේ. මේ මං ඊයේ බෙනාට කතා කරා එන්න කියලා බෙනා මට රිප්ලයි දාලා තිබ්බේ නෑ. ඒ කියන්නේ මේ පැනල් එක ප්‍රොමෝට් කරගන්න බෙනා කියනවත් නෙමෙයි. බෙනා කිව්වා මං આવුත් පැනල් එක කට්ටිය සෑහෙන්න දැනගයි ප්‍රොමෝට් වෙයි. ඒ හින්දා මම නෑවිත් ඉන්න මම ගේම් එකත් අයින් කරලා තියෙන කියලා මං ආයේ බෙනාට මොකුත් කියන්න ගියේ නෑ. හරිද? iOS සහ Android දෙකට මේ පැනල් තියෙනවා. හරිද? 106 PC 6කට ගහපු හැටි වලට අපිට ඒක හිතා ගන්නත් පුළුවන් ඉතින් දැන්. හරිද? ටූර්නමන්ට් උත් ගහලා. හොඳම ප්‍රූෆ් එක බලන්න අපි යන්නේ ඔන්න අපි යනවා ගේම් එකේ පැත්තට. හරිද? මං ඔයාලට වීඩියෝ ප්‍රූෆ් දෙන්න කලින් මගේ account එක ගහන ආලෝක ටූර්නමන්ට් කරනවා. හරිද? විස්තරේ හොඳට අහගන්න රෙකෝඩ් දාගන්න කට්ටිය රෙකෝඩ් දාගන්න. මට මාව ෆලෝ කරන්න නැතුව සහ කොහෙන් හරි YT වීඩියෝ බලන HT පුතාලා ටිකටත් එක්ක කියන්න. Free Fire ගේම් එකේ ලයිව් කරන පාඩුවේ ලයිව් කරන වන්නෝස් පෝබල්ලා කස්ටම් දීලත් කතා අහන්න වෙනවනේ අපිට. එහෙම අපිට බයින HT පුතාලටත් එක්ක මේ කියන්නේ. හරිද? මම අද වෙනකම් කරේ මන් දන්න දේත් එක පුළුවන් විදිහට අපිට මචං එකෙක් පැනල්ද කියලා දැනගන්න නම් ඌ ඇවිල්ලා ලයිව් එකේ ගහන්න මෙපැයි. එක්ක ඌගේ මොකක් හරි ජරාවක් අහුවෙන්න මෙපැයි. නැතුව අපිට කියන්න බෑනේ බං කට වචනේ. ප්‍රූෆ් එකකට බං නඩුවක් වුණත් සාක්ෂි තියෙන්න බෑයි බං. තීන්දුවක් දෙන්න. දැන් ඔන්න ගේම් එක පැත්තෙන් අපි ඕක බලපුවාම ආලෝකගේ ටූර්නමන්ට් එකක් තිබ්බා. හරිද? ඒ ටූර්නමන්ට් එකට එනවා බෙනා සහ ශානා තව දෙන්නෙක් එක්ක මට දෙන්න හරියට නෝට් නෑ. මේ මැච් එක ප්ලේ කරන්න. මේකේ ඉන්නවා Never Stop SL Riders. අද වෙනකම් මම ලයිව් පටන් ගත්ත කාලේ ඉඳන් අද වෙනකම් ටූර්නමන්ට් ගහන සෙට් එක. SL Riders Never Stop කියන්නේ මම ඔයාලත් හැමෝම දන්න නොදන්න ටීම් ගොඩක් ඉන්නවා. යාලත් මෙතන ඉන්නවා. හරිද? මෙන්න මේ ටූර්නමන්ට් එකට එනවා FFX කියලා බෙනා ඇතුළු ශානා ඇතුළු ටීම් එකක්. මේ ඊයේ පෙරේදා මුම් මේ ටූර්නමන්ට් එකට රින් ගහලා තියෙන්නේ. හරිද? එතකොට අවුරුදු ගාණක් ගහන SL Riders ටීම් එකේ ඉන්නවා මෙන්න පළවෙනියටම. එයාලගේ කිල් 65යි. හරිද? FFX එකේ කිල් 53යි. හරිද? හැබැයි ඔයාලා බලන්න SL Riders ලගේ හෙඩ්ෂොට් 60යි. හරිද? FFX ටීම් එකේ හෙඩ්ෂොට් 88යි. හරිද? ඒ කියන්නේ ශානා ඇතුළු බෙනා ටීම් එකේ. දැන් Riders ලගේ නම් ටූර්නමන්ට් ගහලම කියන්න පුළුවන්. ටූර්නමන්ට් ගහන්න නැතුව අච්චර හાર્ඩ් ප්ලේයර්ස්ලට හෙඩ්ෂොට් 88ක් ගහලා තියෙනවා FFX ඇතුළු ශබෙනා ඇතුළු ටීම් එක. හරිද? එතකොට මෙන්න තියෙනවා ප්ලේයර්ස් ලගේ රිසල්ට් එක ඒ 360 එකේ රිසල්ට් එක මේ. හරිද? මෙන්න ඉන්නවා ඉෂාන් FF කියලා බෙනා. උඩ ඉන්නවා පළවෙනියටම SLR ජෝෂ්. ජෝෂ්ගේ හෙඩ්ෂොට් 7යි. ඉෂාන් FF බෙනාගේ හෙඩ්ෂොට් 40යි. මේ රියල් ප්ලේයින් කියලා කියන කට්ටියට ගහන්න ඕනේ මඩුවලිගේ. හරිද? දැන් මේක එක ප්‍රූෆ් එකක්. හරිද? හෙඩ්ෂොට් 40ක් ගහලා තිනවා තනි ප්ලේයර්. ජෝස් ගහලා තියෙන්නේ හෙඩ්ෂොට් 7යි. හරි. එතකොට මේ තව ඉන්නවා ප්ලේයර්ස්ලා හෙඩ්ෂොට් 11යි 6යි. හරිද? මේ මෙහෙම වෙන්න පුළුවන් ද මචං ගේම් එකේ. හරිද? දඩ හැක් එකක් ගැහුවේ. හරිද? ඊට පස්සේ පෙරේදා හරිද? ඊට පස්සේ පෙරේදා බෙනා නූබ්ගේ ලයිව් එකේ හැක් එක පෙන්නනවා. හරිද? මන් දන්න එයා අද ගහන හැක් එකද නැත්නම් තව තියෙන හැක් එකක්ද කියලා. දැන් මම මේ මිනිස්සුන්ට බයිනවා නෙමෙයි. ප්‍රූෆ් එක යනවා. හරිද? දැන් මට ප්‍රූෆ් හම්බුනොත් ආයි ලයිව් දාලම තමයි ඒවා පෙන්වන්නේ. හරිද? ඔන්න බෙනාගේ එක කෙරුවාවක්. හරිද? බෙනා මල්ලි මෙහෙමයි මම කියන්නේ බෙනා මල්ලිලා ලයිව් එක බලාගෙනත් ඇති. මල්ලිලා ඔයාලගේ සල්ලි, ඔයාලගේ කැමැත්ත. හරි. කමන්න නැහැ හැක් එක ගහන්න. ලයිව් වලට ඇවිල්ලා ගහලා ගිෆ්ට් ගන්නත් එපා ආයේ. එහෙම කරන්න එපා. කැතයි, අවිනින්දිතයි, අසාධාරණයි. ඔයාලගේ සල්ලි වලින් ගහගන්න. අනිත් මිනිස්සුන්ගේ ශ්‍රමය, ආසාව, වෙලාව හූරා ගන්න එපා. එකක්.
මෙන්න මේ ටූර්නමන්ට් වලට අය රින්ගන්න එපා ෆේක් ඇක් වලින්වත්. මොකද මේවා කොල්ලෝ සල්ලි එකතු කරලා සල්ලි දාලා උන්ගේ වෙලාව වැය කරලා ස්පෙක් එකේ ඉඳලා බලාගෙන ඩේටා වැය කරලා ගහන ටූර්නමන්ට් යම් කිසි පොඩි හෝ ලොකු ප්‍රයිස් පූල් එකක් වෙනුවෙන්. හැක් දාගෙන ඇවිල්ලා අපේ ලංකාවේ ෆ්‍රී ෆයර් කොමියුනිටි එක කන්න එපා. හරිද? මම මේ ගේම් එකේ පරණම කෙනෙක් නොවුනට ගේම් එකට සෑහෙන්න ආදරෙයි. හරිද? මොකද මේ ෆ්‍රී ෆයර් හින්දා මට සෑහෙන බෙනිෆිට් හම්බෙලා තියෙනවා මේ බලන ඔයාලත් එක්ක එකතුවේ. හරිද? එතකොට මේ බලන්න බෙනාගේ එක ටූර්නමන්ට් එක රිසල්ට් එකක්. හරිද? ශානට කියන්න තියෙන්නේ ශාන පුතේ ඔබගේ තාම අපිට අතේ ප්‍රූෆ් එකක් නැහැ. බෙනා 106 එකක් ගහලා ඔන්න පැනල් එකක් තිබිලා අහු වුණා. අපි දැන් බෙනාගේ හැක් එකේ වීඩියෝ එක බලන්න යන්නේ. මට TDM noob සේරම වීඩියෝ ටික එව්වා. හරිද? ශානත් 106 එකක් ගහන්නේ රියල් ප්ලේයින්මද නැද්ද කියන එකට අපිට තාම ප්‍රූෆ් එකක් නැහැ. හැබැයි බෙනාව සෑහෙන්න සුද්ධ කරා ශාන. අද වෙනකන් බෙනත් එක්ක සෑහෙන්න ෆ්‍රෙන්ඩ්ලි ශාන. එකට සෙල්ලම් කරලා තියෙනවා මේ ටීම් දෙකේම. හරිද? එතකොට ශාන ඔයාටත් අර බූරු ගහන්න දන හිටියත් එකයි බූරු ගැහුවත් එකයි වැරද්දම. ඒ හින්දා ශානවම 90ක් විතර ඒ කියන්නේ නිකන් අර අවිශ්වාසය ඇති කරගෙන ඉන්නේ 10ක් තියෙනවා. හරිද? මොන ප්‍රූෆ් එක දුන්නත් PC කෙනෙක්ටත් 106 එකක් ගහන්න අමාරු කාලේ මොබයිල් කෙනෙක් ගහපු එකේ ඔන්න බෙනාගේ එක ප්‍රූෆ් එකක් ආවා එළියට. හරිද? මම මේක කට් කරන ගමන් අපි යනවා ඊළඟ වීඩියෝ එකට. හරිද? හොඳම වීඩියෝ එක දැන් තමයි එන්නේ. කට්ටිය ලයිව් එක ෂෙයා කරලා ගන්න. හරිද? මේමයි ඇත්තමයි බං. පැනල් ගහනමුන් ගහපල්ලා. ඒව උඹලා ඕන විදිහකට මැච් වල ගහපල්ලා. බෑන් වුණා හෝ නැතා ගහපල්ලා. හරිද? උඹලගේ සල්ලිලුනේ දැන්. මට මේ පැනල් අහුවෙච්ච එකයි කියන්නේ මේ ඔයා මේක ප්‍රශ්නයක් කරගන්න එපා. හරිද? මේවා අපේ සල්ලිලු. අපි ගෙවලලු ගන්න මට කැමති හින්දලු මම ගහන්න කියලා. දැන් සාමාන්‍යයෙන් හැක් එකක් අහු වුණාම ගොඩක් අය කියන කතාවක්. හරි. එහෙමයි කියලා අවදාන ගණිකාවක් වගේ හැම ලයිව් එකටම රින්ගගෙනයි. ටූර්නමන්ට් වලයි. එහෙම ගහන්න එපා. මොකද ඒකෙන් සෑහෙන Free Fire players ලට අසාධාරණයක් වෙනවා. හරිද? එහෙම කරන්න එපා. මම නම් කැමතිම නෑ මගේ පෞද්ගලික මතය. හැමෝම හිතන් ඉන්නේ අපි ගොන්නු කියලා. හරි කට්ටිය සෙට් වෙන්න ඕන අපි බලන්න යන්නේ වීඩියෝ එකක්. හරිද? ලයිව් එක ලයික් එකක් දාලා ගන්න. හරිද? නෑ නම මයි කම්පියුටර් එකට මේ ඇවිල්ලා මම පෙන්නන්නේ මුලින්ම TDM බෙනාගේ පැනල් එක. හරිද? දැන් මේක දැකපු කට්ටිය ඉන්නවා. මේක දැකපු කට්ටිය ඉන්නවා නොදකපු කට්ටිය ගොඩයි. මේ තමයි බෙනා ගහන පැනල් එක. පේනවනේ ඇන්ටනක් තියෙනවා නිකන් සරුංගල් යවනවා වගේ. මේ Discord ඇවිල්ලා බෙනා මල්ලි ෂෙයා කරන්නේ ස්ක්‍රීන් එක. බෙනා ෂෙයා කරන්නේ මේ ගහන්නේ තනිකරම AW head. හරිද? පේනවනේ ඔයාලට. හරිද? කෙලින්ම හෙඩ් යන්නේ. හරිද? පොඩ ලැග් වෙනවා වගේ ඇති ගණන් ගන්න එපා. ක්වොලිටිත් මදි ලොකුවට අමාරුයි. මට WhatsApp ડોකියුමන්ට් දාලා තිබ්බේ. හරිද? තනිකරම ඇන්ටනා යන්නේ. හරිද? ඇන්ටනාවක් ගහන්නේ ඇන්ටනාව පේනවා ඔයාලට. ඔය තනක බෙනා පැනල් එක ඔන් කරලා පෙන්නනවා. හරිද? TDM බෙනා ස්ක්‍රීන් ෂෙයා කරලා ගහන්න ළමයි ඈ මේ Discord එකේ noob ගේ live එකේ. ඔයාලට ඒක බලන්න හම්බෙන්නේ නැතුව ඇති. මට වීඩියෝ එක ආවා. හරිද? මේ පොඩ ඉන්න මම මේ ප්ලේ කරන ප්ලේයර් එක පොඩ්ඩක් කේස්. පොඩ ඉන්න මම මේක ප්ලේ කරන්නම් මේ ගේම් එකේ. ඇන්ටනා පැනල් එකක් ගහලා තියෙන එන තනුත් දන්නවා. හරිද? ඔය පේනවනේ ඇන්ටනාව මේ කූරු ගිහින් තියෙන මේ එන්න තන ඔක්කොම පෙන්නනවා එන මින් මේ තියෙන පැනල් එක තිබ්බා පැනල් එක තිබ්බා. මේ තියෙන මේ තමා බෙනා ගහන පැනල් එක. හරිද? මොකද්ද වන්දන්නේ ෆ්ලූ මේවම නම් කියන්න යන්නෙත් නෑ. හොඳයි පනම පේන්නේ නැති තරමට මේකේ ESP world ESP aimbot enemy count එක ඔක්කොම තියෙනවා. හරිද? මේ ගහන්නේ iOS එකකින් මං හිතන්නේ නෝ කිව්වේ iOS ගහන්න කියලා මේක මේ. හරිද? එකක් නෙමේ ගොඩාක් තියෙනවා බම් පැනල්. හරිද? වාසි පැනල් එක කියන්නේ බම් PC උන්ට දැන් මල් තියලා වඳින්න වෙන සීන් එකක් තියෙන්නේ. හරිද? ගොඩක් කට්ටිය කිව්වා හරි පැනල් කියලා. හැබැයි ඔයාලත් පැනල් කිව්වට ප්‍රූෆ් එකක් හම් වෙනකන් තමයි මමත් හිටියේ. හරිද? මේ තනිකරම ගහන්නේ PC පැනල් එකක් වගේ. මන් දැන් මේක කියන්න හේතුව
අපිට බයින සෙට් එකක් ඉන්නවා. මොකද ඇත්තටම මම බිනාට මැසේජ් එකක් දාලා කිව්වා මල්ලි උඹලා අපේ ලයිව් වල ගහපු හින්දා අපිට වෙනම හේටර්ස්ලා සෙට් එකක් හැදිලා ඉන්නවා. කොල්ලොන්ට උදව් කරන්න ගිහිල්ලා අපි කතා අහගෙන ඉන්නවාද? හරිද? ගිෆ්ට් ගහන සෙට් එක අරිගතෝ ඈ.